Hi book lovers කොහොමද ඔයාලට ඔන්න අද අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ පාර book review වීඩියෝ එකක් නෙමෙයි කරන්නේ. මගේ පොත් එකතුවට අලුතින් එකතු වෙන පොත් කිහිපයක් ගැන වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතුණා. ඉතින් මෙතන තියෙනවා මේ තියෙන්නේ මම අලුතින් ගත්ත පොත් කිහිපය. මං ඉතින් පොත් එකතු කරන්න ගොඩක් ආසයි. ඒ නිසා ඉතින් පොත් ඉවර වෙන්න මං ටක් ගාලා ඕඩර් කරලා හරි මං ගිහිල්ලා හරි පොත් ගන්නවා. ඉතින් මේ හැම පොතක්ම ගන්න මට පුංචි හේතු තිබුණා. මම ඒක වීඩියෝ එක අතරතුරේදී කියන්නම්. මේ පොත් ටික මම ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තා. මේ පොත් දෙක මම ස්ටෝර් එකටම ගිහිල්ලා ගත්ත පොත් දෙකක්. මම ඉතින් කිව්වනේ මට මේ පොත් ගන්න පුංචි හේතු තිබුණා කියලා. මේ තමයි මම මුලින්ම ඔන්ලයින් ස්ටෝර් එකට ගිහිල්ලාම ගත්ත පොත් දෙක. රසික ජයකොඩිගේ ගිප්සි හාට් සහ ආකාශ සූත්‍රය කියන පොත් දෙක. මම මේ පොත ගන්න හේතු වුණේ මගේ යාළුවෙක් දාලා තිබ්බ ස්ටෝරි එකක් නිසා. එයා දාලා තිබ්බ ස්ටෝරි එකේ ලස්සන නිසදෙසක් තිබ්බා. ඒ නිසදෙස දැකලා මට පොත ගැන ආස හිතුණා. ඊට පස්සේ මම එයාගෙන් අහුවා මොකද්ද මේක. ඊට පස්සේ එයා තමයි මට මේ පොත රෙකමන්ඩ් කරේ. හරිම ලස්සනයි කියලා. ඒ නිසා මම කවදාවත් රසික ජයකොඩිගේ පොත් කියවලා තිබුණේ නැහැ. ඒ නිසා මට මේ පොත් දෙක අරගෙන කියවලා බලන්න හිතෙනවා. මම මුලින් ගියේ ගිප්සි හාට් පොත ගන්න. ඊට පස්සේ ස්ටෝර් එකකින් කිව්වා මේ පොතත් එයාගේ ඒ විදිහම ලස්සනයි ඒ නිසා ගන්න කියලා. ඉතින් මම මේ පොත් දෙකම ගත්තා. මේ පොත මම මේ දවස්වල කියවගෙන යන ගමන් ඉන්නේ. මම හිතනවා මම කවදාවත් කියපු නැති කතුවරයෙක්ගේ පොතක් නිසා පොඩක් වෙනස් ශානරයේ පොතක් ගන්න දේවල් තියෙනවා කියලා හිතනවා. මම ඔයාලට ඕනේ නම් මේ පොත සම්බන්ධයෙන් රිවිව් එකක් අරගෙන එන්නම්. ඊට පස්සේ මම ඔන්ලයින් ස්ටෝර් එකෙන් ගත්ත පොත් ටික මේ පොත් ගන්නත් මට පුංචි හේතු තිබුණා. එකක් මම සමහර පොත් නම් මම බුක් ෆෙයාර් එකේ අරගන්න ගිහිල්ලා බුක් ෆෙයාර් එකේ තිබුණේ නැති පොත් තිබුණා. එයින් එකක් මම ටක් ගාලා ඊට පස්සේ ඔන්ලයින් උත් බැලුවා මේ පොත් තිබ්බේ නැහැ. ඊට පස්සේ ආයෙ රීස්ටොක් කරාට පස්සේ තමයි මම මේ පොතත් ඊට පස්සේ ටක් ගාලා ස්ටෝර් එකෙන් රීස්ටොක් කරා කියලා දැක්ක ගමන් මම ගත්තා. මම ගොඩක් ආශාවෙන් හිටපු පොතක් ඒක. හරි. පොත් ටික අන්පැක් කරා. මට මාරම සතුටුයි. මම බුක් ෆෙයාර් එකේ මං කියවනේ තිබුණේ නැති. ඊට පස්සේ ඔන්ලයින් ස්ටෝර් එකේනොත් රීස්ටොක් කරනකම් බලාගෙන හිටුව පොතක් තිබුණා. ඒක ගත්තා. මට මාර සතුටුයි. මේ මං කියවනේ ඔයාලට මම මේ හැම පොතක්ම ගන්න පුංචි හේතු තිබුණා කියලා. සමහර විට මේ පොත් ටික නම් ඔයාලාගේ පුංචි කාලේ ලස්සන කරපු යාළුවෝ සමහර විට ඔයාලා දන්නව ඇති. සමහර විට කියවලත් ඇති. කියවන්නේ නැතුණත් දන්න කට්ටියත් මේ පොත් ටික ඇති. මේ තමයි එනිත් බ්ලයිටින්ගේ අපූරි ස්කෝලේ සෙන්ට් ක්ලෙයාස්. මං මාර මාසයි පුංචි කාලේ ලයිබ්‍රරි එකෙන් යාළුවත් එක්ක පොත් ටික හොය එක පොතක් ඉවරනේ යාළුවත් එක්ක ෂෙයා කරගෙන කියවපු පොත් ටික මාර මාසයි මේක දැක්කට පස්සේ ආයි ඉස්කෝලේ කාලේ මතක් වුණා. පුංචි කාලේ මතක් වුණා. ඒ නිසා මං ඒකෙන් පොත් 4කුත් ගෙන්න ගත්තා. ඇත්තටම මාර සතුටුයි මේ පොත් ටික ගත්තට පස්සේ. මේක ඉදිරි පොත් ටිකත් මම ආයි ගන්නවා. ඊට පස්සේ මම මේක FB එකේ දැකපු පොතක්. නැන්දම්මගේ ඩයරිය. මම මේක බුක් ෆෙයාර් එකේ දැක්කා. හැබැයි මට ගන්න හිතුනේ නැහැ. ඊට පස්සේ FB එකේ දැකපු සමහර පෝස්ට් නිසා මට මේක ගන්න හිතුණා. ඒක පොඩක් අර කොමඩි ටයිප් එකේ ඒ වගේ පොතක් නිසා ගන්න හිතුණා. මම හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ මම කියවපු නැති ශානරයන් වල සහ කියවපු නැති කතුවරුන්ගේ පොත් කියවන්න. ඒ නිසා මේකත් ගත්තා. මං හිතනවා මේක නිකන් අර පොත් කියවලා වෙනසකටත් එක්ක කියවන්න මනසට රිලැක්සයක් ගන්න හොඳ පොතක් වෙයි කියලා. මම පොඩ්ඩක් දැකපු පෝස්ට් වල දැක්ක පොඩ්ඩක් අර hina යන වගේ පොතක්. ඒ නිසා මම මේකත් ගත්තා. මේ පොත තමයි මම එනකන් මාර ආසාවෙන් බලාගෙන හිටපු. මම බුක් ෆෙයාර් එකේ හෙව්වට මට හම්බ වුණේ නැති පොත. ඊට පස්සේ ඔන්ලයින් ස්ටෝර් එකේ රීස්ටොක් කරනකම් බලාගෙන ඉඳලා ගත්ත පොත තමයි මේ කඩවර කියලා කියන්නේ. මේක ගන්න විශේෂ හේතුවක් තියෙනවා. මේක කළු පිටු තමයි මේක ඇතුලේ තියෙන්නේ. කළු පිටු වලින් තමයි කතාව යන්නේ. අපි සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ සුදු පිටු තියෙන පොත්නේ. මේක තමයි මම දන්න විදිහට මම දැකපු මුල්ම පොත තමයි කළු පිටු වලින් මුද්‍රණය කරලා තියෙන පොතක්. විදිහට මම දැකපු මුල්ම පොත. ඒ නිසා මට මාර ආසාවක් තිබ්බ මේ පොතත් අරගෙන කියවන්න. එකක් මේකේ pages color එක නිසා. අනිත් එක මේකේ තියෙනවා ලස්සන ස්ටෝරි එකක්. ඉතින් මට මේ පොත ගන්න මාර ආසාවක් තිබ්බා. ඉතින් ඒ නිසා මම මේකත් හොයාගෙනම කොහොම හරි අන්තිමට ඒක මම ගත්තා. ඉතින් ඔයාලට ඕනේ නම් මේ හැම පොතකම ඔයාලට
ඔයාලට ඕන රිවියස් තියෙනවා නම් මට කියන්න මම ඒ වලින් රිවියස් අරගෙන එන්නම් ඉතින් මට උවමනා වුණා මං අලුතින් ගත්ත ආයිත් අලුතින් මගේ පොත් කලෙක්ෂන් එකට එකතු කරගත්ත අලුත් යාළුවෝ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඔයාලට මේ පොත සම්බන්ධයෙන් රිවියස් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මං අනිවාර්යෙන් රිවියු වීඩියෝ එකක් අරගෙන එන්නම් එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් එතකන් ගිහින් එන්නම් බයි